YouTube channel. Hi කොහොමද ඔයාලට? අද මම ගෙනාවේ මගේ study table එක update කරන වීඩියෝ එකක්. ඔයගලන්ට මේ වගේ book holder එකක් හදාගන්න ඕන නම් මම මේ හදපු විදිහේ short video එක YouTube එකේ upload කරලා තියෙනවා. මම ඔන්න එකේ link එක description එකේ දාලා තියෙන්න. කැමති අය ඉන්නවා නම් මේ වීඩියෝ එක බලලා idea එකක් ගන්න පුළුවන්. ගොඩක් මගේ ෂෝට්ස් වීඩියෝස් වල මෙන්න මේ පෙන් හෝල්ඩ් එක හයිලයිට් වෙලා පෙන්ලා තියලා ගොඩක් අය අහලා තිබ්බා මම කොහෙන්ද මේක ගත්තේ කියලා. මම මේක ගත්තේ ගන්නේ මම මේක මගේ තියෙන ස්ටේෂනරි අයිටම්ස් වලට අනුවම හදාගත්තු පෙන් හෝල්ඩ් එකක්. ඔයගලන්ටත් මේ වගේ පෙන් හෝල්ඩ් එකක් හදාගන්න ඕන නම් සපෝට් එකක් විදියට මම ස්ට්‍රක්චර් එක ඇඳලා මගේ WhatsApp channel එකේ දාන්නම්. කැමති අය මගේ WhatsApp channel එකට join වෙන්න. මම ඒකේ link එක description එකේ දාලා තියන්නම්. මම ඉස්සරහට මම demo එකෙන් order කරපු first order එකේ ඉඳන් last one වෙනකම් review එකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඔයගොල්ලෝ ඉස්සරහට demo එකෙන් දේවල් ගන්න හිතාගෙන ඉන්නවනම් අයිඩියා එකක් නැත්නම් ඒ දේවල් වල ක්වොලිටි එක ගැන මම ගත්ත ඒවල රිවිව් එකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඔයගොල්ලෝ කැමති නම් කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එක ඕනේ කියලා. තව මම ඉස්සරහට දාන්න ඉන්න වීඩියෝ ගැන අප්ඩේට් එකක් channel වල යනවා. poll විදියට අහනවා ඔයගොල්ලෝ කැමති මොන වීඩියෝස් වලටද කියලා. මම උපරිම try එකක් දෙන්න. ඔයගොල්ලෝ කැමති වීඩියෝස් අප්ලෝඩ් කරන්න. කැමති අය WhatsApp channel එකට join වෙන්න. description එකේ මම link එක දාලා තියන්නම්. මගේ කටහඬ ගැන නම් වැඩි හිතන්න එපා. කැකති කටහඬ මම මේ long video එකක first time voice record කරන්නේ. කටහඬ ටිකක් කතරම් ගණන් ගන්න එපා. මම ඔයගොල්ලන්ට boring නැති වෙන තමයි මගේ voice දාන්නේ normal music එකට අමතරව. ඒකත් මම හදාගත්ත එක මගේ අයිඩියා එකට අනුව. ඔයගොල්ලෝ මේ වගේ කියුට් ස්ටිකර්ස් වලට ආසයි මම ගොඩාක් ආසයි. ඔයගොල්ලන්ට පාඩම් කරන්න ආසාවක් නැහැ මුලින්ම පාඩම් කරන තැන ලස්සනට කියන පිළිවෙලට තියන්න. එතකොට ඔයාලට අර එතන රැඳෙන්න හිතෙනවා. ඊට පස්සේ ඔයාලට වෙලා පාඩම් කරන්න හිතෙනවා. ලොකු කොස්ට් එකක් යන්නේ ගොඩක් ඒවා තමන්ට අතින්ම හදාගන්න පුළුවන්. තමන් කැමති විදියට තමන් කැමති පාට ගොඩක් තැන්වලින් ගන්න ගියාම එක්ක කලර් එකන එක්ක තමන් ආස කරන එකන ඊට වඩා හොඳයි තමන්ට ක්‍රියේටිව් මයින්ඩ් එකක් තියෙනවා නම් හදන්න පුළුවන්. නැත්තම් ගොඩක් සෝෂල් මීඩියාස් වල ඔයගොල්ලන්ට අයිඩියාස් ගන්න පුළුවන්. ගොඩක් අර කොරියන් ස්ටුඩන්ට්ස්ලා ඒගොල්ලන්ගේ ස්ටඩි ව්ලොග්ස් දාතිය අමුතු ලස්සන තියෙනවා. ඒ වගේ අපිටත් ස්ටඩි කරන්න ආස හිතෙනවා.
ස්ටඩි ටේබල්ස් එක විදියට ඒ විදියට හදාගන්න පුළුවන්. කැමති විදියට හදාගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ආස විදියට හදාගත්තොත් ඔයගොල්ලන්ට එතන රැඳිලා පාඩම් කරන්න හිතෙනවා. මගේ ස්ටඩි ටේබල් එකේ ගොඩක් හෝල්ඩර්ස් තියෙන ඔක්කොම මම විසින්ම හදාගත්ත බුක් හෝල්ඩ් එක, පෙන් හෝල්ඩ් එක, තව අර ලැප් එකට උඩින් අර iPad තියලා ලස්සනට හදාගත්ත එක. එහෙම මම දැකලා මගේ විදියෙන් හිතලා හදාගත්තු එකක්. ඔය කියුට් අගන්න හම්නේ විදිහේ out of function එකේ මේ තියෙන මගේ ස්ටඩි ටේබල් එකේ ෆයිනල්